කවුද පුතේ? වාහනයකින් දාවේ. ඉස්සරහා වැඩ ගාවද? කවුද මේ වෙලාවෙ එන්නේ? අඳුරන්න පුළුවන්ද? අපේ බාප්පගේ චූටි දුව නේද? ඔනේ නංගි දැක්ක කාලයක්. එන්ඩ අපි අප්පෝ අවු රස්මියනේ. එන්ඩ යා උකුස්සිය පැත්තෙන්ම ඇවිල්ලා මං ඉස්සරහින්වත් යන්න. නෑ කමන්නේ මම මේ හොයාගෙනම ආවේ ඉස්සරහ පේන්න නැති හින්දා. අපේ අප්පෝ සුජානි නංගි දැක්කත් ඇති මයි රත්තරනේ. ඕ ඒක අනේ ඉඳ ගණ්ඩ අම්මා තව හිටගෙන මේ කොත් තනියමද ආවේ? දරුවා ආවේ නෑ? මහත්තයයිම නෑ මං උඩමළුවට ආවා යාළුවෝ කට්ටියක් එක්ක. ඕ මේ දවස්වල හරියට පූජා නගරෙට මේ කට්ටිය එනවා මේ සෙනගුළුනේ. ඒකනේ මටත් ගිය කාලයක් මතක නෑ. ඉඳ ගන්නකෝ අම්මා ඉඳ ගන්න. අනේ ඉතින් අඩුපාඩුයි තම කුස්සියේම ඉඳ ගන්න දෙන්න උනා. අනේ කමන්නේ අක්කේ එච්චර හිතන්න එපා. හරි හදන්නද? රොස්නේ ඒකනේ කිරිස් මේ අප්පා මේ පැත්තට ඉතින් ඔහොම තමයි. මමත් දැන් ඒක තමයි ඔය වත්තපල්ලෙහා මේ දවස්වල මේ මිරිස් පැල ටිකක් ඉන්දනවා. ඕ අනේ ඉතින් මොන හරි ඉතින් ගොවිතැන තමයි නංගි ඉතින් අපිත් කරන්නේ. ඒකනේ. මේ මං දොඩම් ගෙඩිය මං කරන්නද? ඇද්දොඩම් තියෙනවා. ඕ යායට අර ඇද්දොඩම් ගස් ඇදිලා මේ වත්තපල්ලෙහා මේ මං කියන්නම්කෝ මේ පොඩි කීට කඩන් එන්න කියලා. පුතේ දුවද? අනේ නෑ අපේ මේ ලොකු දුවගේ මේ ඔව් මොන්ටසෝරි යන්නේ මේ දවස්වල නිවාඩුනේ ගෙදර. අනේ මා අම්මා දුකනේ ගිහිල්ලා අර ඇද්දොඩම් ගෙඩි දෙක තුනක් කඩලා ගෙනත් දෙන්නකෝ. මේ අත්තම්ම කියන එක. ඔව් මේ අත්වාගේ අත්තම්ම වගේ තමයි. අනේ පොඩි උන්ට මතක නෑ නංගි. අනේ කේතියක් මටත් අඳුර ගන්න පෙරුණා. අනේ ඉන්දික් මට මන් දොඩම් ටිකක් හදලා ගන්නම් ඈ. මම ඉන්නකෝ. ඉතින් නංගි මේ දැන් කොහෙද මේ නංගිලා ඉන්නේ? ඕ කොහෙද අටක කිව්වා නේද? අනේ මං කණ්ඩවත් මේ බැලුවා බිස්කට් එකක්වත් කොහෙද මේ පොඩි උන්ගෙන් බේරන්න බෑ. ඔව් මේ හන්දියේ කඩෙන් ඔය මේ අපේ කවුද සිරිල් ගිහාම ඒ විස්කි ඥානම් මනම් අරන් එනවා. මේ ගේන පමා විතරයි ඉතින්. අක්කා කාවද බැන්දේ? ඇයි මතකද නංගිට සිරිල් අයියා? ඇයි අපි ගෙවල් වලට එහා පැත්තෙන් හිටියේ? ඔව් ඉතින් සිරිල්ව තමයි බැන්දේ. නංගිලා ඉතින් කොහොමත් ගමෙන් ගියත් හරි ඊට පස්සේ ඉතින් මේ අපේ අප්පච්චිත් ලෙඩ වුණා. මේ හියා මේවා තමයි ඉතින්. එතකොට මෙහෙ පදිංචි උනේ? මෙහෙට ආවේ මේ බැන්දට මොකද අපි එහෙම පදිංචි වුණා නංගි. ඊට පස්සේ ජලාශය හැදුවනේ. ජලාශෙට මේ ඉඩම් ඔක්කොම යට වුණා. ඊට පස්සේ මේ පැති වලින් තමයි ඒවට හරියන්න කුඹුරු ඉඩම් ඔක්කොම දුන්නේ. ඊට පස්සේ ඉතින් අපි මෙහෙ ගලන් බින්දුරමකට ආවා. ඉතින් මම මෙහෙ ඉන්නවා කියලා කවුද නංගිට කිව්වේ? අක්කා තමා මට කිව්වේ. ඇත්තේ. ඒකනේ ඉතින් ෆෝන් නම්බරයක්වත් ඉතින් අපි ගාව නෑනේ. ඒකනේ. එහෙමද? එහෙමත් වෙන්නේ නේද? මේ මං ගාව නම් තියෙන අර මේ චූටි කළු ෆෝන් තියෙන්නේ. ඒ ෆෝන් જાති එකක් තමයි මට නම් තියෙන්නේ. ඔයාට කතා අපි හැබැයි මේ කෙල්ල ගාව එහෙම තියෙන්නේ වට කතා කරන්න පුළුවන්. ඉතින් නංගි දීලා යන්නකො නම්බරේ. අපේ ඉතින් මට හරි සතුටුයි නංගි. ඉතින් ඔයා මෙහෙමවත් බලන්ට ආපු එක ගැන. ඒ තියා මේ ලොකු නංගිලා හැමනම් මේ ගිය මාසෙත් මට මහසෑයේදී හම්බුණා. ඒවල නම් නිතර එනවලු. කුරුණෑගල ගහොදර නේද පදිංචි? මං කිව්වා ඒත් මේ යන් ගිහින් එන්න කියලා. ඒත් ඉතින් අදිමදි කරා මේ දුරයි කියලා ඉතින් ආයේ ඇවිල්ලා.